හෙලෝ ළමයි මම මගේ වීඩියෝ අලුත් කළා කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. මම දන්නවා ඉතින් මගේ වොයිස් එක තල්ලත්තට බොරළු වැටෙනවා වගේ කැතයි කියලා. ඔයාලටත් එහෙම හිතෙනවා නම් අනේ මට සමා වෙලා සවුන්ඩ් එක අඩු කරලා කතාව කියවන්න. මගේ කතාව මම වොයිස් කරන්න හිතුවේ කියවන්න වෙලාවක් නැති අහන ගමන් වැඩ කරන අයත් ඉන්නවනේ. විශේෂයෙන් පිටරට රැකියා කරන අය. එයාලට පහසුවක් වෙන්න. අපි යමු කතාවට. සිහින කුමරා. පියරත්නට මතකද පියරත්නලාගේ ලොකු සර්ට හිටියා චූටි දුවක්. මට මොකද අමතක සර් මං වඩාගෙන ඉඳලත් තියෙනවා. එහෙනම් මේ ඉන්නේ පියරත්න ඔයා වඩන් හිටියයි කියපු ඒ කෙනා තමයි. මාමි එහෙම කියනකොට ඒ කෙනා මන් දිහා හරි වමනාවෙන් බැලුවා. චූටි බේබිට මාව මතක නැතුව ඇති නේද? ඒ කෙනා මගේ අත් දෙකත් අල්ලන් එහෙම කියනකොට මං මාමි දිහා බැලුවේ ඇත්තටම මට මතක නෑ කියන්න. මතක නැතුව ඇති පියරත්නනේ මෙතන ඉන්න පරණම සේවකයා. ඒකයි ඉතින් මම මේ ගැන කිව්වේ. වෙන කාටවත් දැනගන්න තියන්න එපා. මේ චූටි බේබි දැනට මගේ ඔෆිස් එකේ වැඩ කරන ළමෙක් විදිහට අනිත් අය දැනගත්තාම ඇති. වෙලාව ආවම මම මේ ගැන හැමෝටම කියන්නම්. මීටින් එකක් දාලම. දැන් පියරත්න යන්න. ඩෝනි පුතේ ඔයා යමු ඔයාගේ ඔෆිස් රූම් එකට. ඔයාට මං හැමදේම ටික ටික කියලා දෙන්නම්. හොඳට අහගෙන බලාගෙන ඉන්න. දවස් හරි වේගෙන් ගෙවිලා ගියා. මං දැන් අරලිය හවුස් shopping mall එකේ ඕන විදිහට වැඩ කරනවා. මාමී හැමදේම හරියට කියලා දීලා එයා අයින් උනේ. හැබැයි එයා ඉඳලා හිටලා එනවා මේ පැත්තේ. shopping mall එක රෑ 10 11 වෙනකන් ඕපන් කරලා තිබුණොත් මං නම් ඉන්නේ නෑ එච්චර රෑ වෙනකන්. වැදගත්ම දෙයකට හිටියොත් ඇරෙන්න. අදත් ඉතින් මං සුපුරුදු පරිදි වැඩට ගිහින් ඇවිත් වොෂ් එකක් දාලා ටික වෙලාවක් ඇඳට වෙලා හිටියේ. ඒ අතර ඉතින් මහන්සියට පොඩි නිින්දක් යාගෙන ආවේ. නිින්දත් නොනිින්දත් අතර හිටපු මං උඩ විසි වුණේ සාලෙන් ඇහෙන ගෝල නාඩුවට. මාමි මහ හයියෙන් කෑ ගහනවා. ඒ අතර නැන්දි නංගි දෙන්නගේ හඬවලුත් ඇහෙනවා. හිතුනේම කාට හරි කරදරයක් වෙලා කියලා. ඒ හින්දමයි පිස්සු හැදුන කෙනෙක් වගේ කොණ්ඩෙත් කඩා දාගෙන සාලෙට දිව්වේ. මං යනකොට එතන එකම කාලගෝට්ටියක්. මොකද වෙලා තියෙන්නේ කියලාවත් අහන්න කෙනෙක් නෑ. මාමි හොඳටම සුදු අයියට ගහනවා. නැන්දි දෝනි අයියව බේරගන්න දඟලනවා. මේක අපිට ලැජ්ජ කරනවා. දන්නවද නිලු? මං යනකොට හොඳටම බීලා පාරේ වැටිලා ඉන්නවා. ඒ මඩිවට මේක පාරේ තියෙන කණුවක කාර් එක හප්පලා. එතෙන්නුත් ඇවිත් සද්ද නැතුව. දැන් මේ පොලිසියෙන් හොයාගෙන. මෙන්න මේකව අරන් යන්න දෙනව නිලු. තවත් හුරතල් නොකර. කොහෙවත් යන නැටිච්චයක් හින්දා හදපු වඩපු අම්මා තාත්තා පවා අමතක කරපු බල්ලෙක් මේකා. එහෙම කෑග ගහ තව ගහන්න ගත්තා. බලන් ඉන්න බැරිම තැන මාත් ගිහින් බේරන්න ගත්තා. ඒ කරලා බොහොම අමාරුවෙන් සුදු අයියව එයාගේ රූම් එකට යවුවා. මාමගේ තරහ නම් තාම අඩු වෙලා නෑ. පොලිසියක් තාවා ගෙදරට. නැන්දිත් අඬාඬම රූම් එකට ගියා. බෝනික්කිත් එයාගේ රූම් එකට ගියා. මාමි තරහින්ම එළියට ගියා. මාත් මගේ රූම් එකට ආවා. ඒකල්ලා අද වුණ දේවල් මගේ පොතේ ලියලිය හිටියේ. ඒත් එක්කම බෝනික්කි ආවේ රූම් එකට. ලියලිය හිටපු එක හැම නතර කරලා පොත වැහුවා මං. අක්කා ඉක්මනට එනවකෝ. ඇයි බෝනික්කි ආයේ මොකද වෙලා තියෙන්නේ? මෙහෙ එනවකෝ බඩුවක් පෙන්නන්න. එහෙම කියලා මාව සුදු අයියගේ කාර් එක ගාවට එක්කන් ගියා. මේ බලනවකෝ අක්කා මේක හොඳ හැටි හප්පලානේ. මේක පෙන්නන්න දෙන්න කිව්වේ. මේකත් එකක්. හැබැයි මේක ටිකක් බලනවකෝ. බෝනික්කි එහෙම කියද්දි මං ගියේ කාර් එකේ පිටිපස්සට. ඇයි මුකුත් වෙලා නෑනේ. මුකුත් වෙලා නෑ. දැන් බලනවකෝ. එහෙම කියලා බෝනික්කි පිටිපස්සේ කෑල්ල අරපුවමයි දැක්කේ. අනේ හරි ලස්සනයි බෝනික්කි. ඒ අරපු කොටස ලස්සනට සරසලා තිබුණා. ලස්සන බැලුන් ගොඩක් එල්ලලා. ලොකු කේක් එකක් තියලා ඒත් එක්කම ලොකු ටෙඩියෙක් ලොකු චොක්ලට් වට්ටියක්. ඒ වගේ දේවල් වලින් හරි ලස්සනට සරසලා. අපේ අයියා හරි පව් අක්කා. මේ හැමදේම කරලා තියෙන්නේ අර මෝඩ ගෑණි වෙනුවෙන්. තාමත් දන්නවද අක්කා? වෙලා තියෙන දේ මං කොහොමද අනේ ඕවා දන්නේ? උදේ යන මං ආයේ එන්නේ හවස. ඉතින් කොහොමද කියනවකෝ ඔය මගුල් දන්නේ? අහනවකෝ අක්කා. අද අර උඩැක්කියගේ බර්ත්ඩේ එකලුනේ. හරිද?
කොහොම හරි අයියා ඒකට විශ් කරලා නෑ අමතක වුණා වගේ ඉඳලා. ඒ කරලා අයියා අද උදේ වැඩට ගිහින්. හවස කලින් ඇවිත් කාර් එක මේ විදිහට සරසලා. මේ හැමදේම කරන් ගිහින් අර සක්කර වට්ටම වැඩ ඕප් වෙන වෙලාවට ඒකි වැඩ කරන ඔෆිස් එක ළඟට. දන්නවද අක්කා? අර පිස්සු මගුල දන්නේ නෑනේ අපේ අයියා ඉන්නවා කියලා. ඔක්කොම ඕෆ් වෙලා යනකන් ඉඳලවත් එළියට ඇවිත් නෑ. බැරිම තැන අයියා කෝල් එකක් කරන්. ඒ කෝල් එක ආන්සර් කරලා කියලා ඕෆ් වෙලා ගෙදර යන ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ අයියා අහලා කලින් ඕෆ් වුණාද කියලා. එතකොට කිව්වලු වෙනදා ඕෆ් වෙන වෙලාවටම තමයි ඕෆ් වුනේ කියලා. අයියට සැක හිතිලා අයියා ටික වෙලාවක් ඉඳලා එතනම. ඒ ඉන්නකොට අර මගුල වැඩ කරන තැන එකෙක් එක්ක තුරුල් වෙලා එළියට එනවලු. අයියට තරහ පාලනය කරගන්න බැරුව අයියා එවෙලෙම වාහනයෙන් බහැලා ගිහින් හොඳ කණේ පාරකුත් දීලා. ඒ කළා අර මිනිහයාටත් කියලා අයියාගෙන් මෙච්චර කාලයක් සල්ලි කාපු හැටි. කර කියා ගන්න දෙයක් නැතුව අරයා බලාගෙන ඉද්දි අර මිනිහයා කිව්වලු අපේ අයියා තරම් මේ මිනිහයා මෝඩ නෑ කියලා. එහෙම කියලා අරයවත් තුරුල් කරන් වාහනේට නැගලා ගිහින් අපේ අයියා ඒ වාහනේ පස්සෙන් ගිහින් ඒ ගියාට පස්සේ අයියා දැකලා තියෙනවා හොටෙල් එකකට යනවා ඒ වාහනේ. අයියා ඒ හොටෙල් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහලා අර උඩැක්කිය ගැන දන්නවද කියලා තියෙන දේ. ඒ ගෑණි එක එක දවසට එන්නේ එක එක මිනිස්සු එක්ක කිව්වලු. ඊට පස්සේ අපේ අයියා වීරයා වගේ ගිහින් හොඳට බීලා වැඩේ වර්චස් කරන් හත් පොලේ ගාන් පාරේ වැටිලා ඉන්නකොට තාත්ති අඳුරන කෙනෙක් තමයි කෝල් කරලා තියෙන්නේ. අපේ අයියා හරි පව් අක්කා. අර මගුලට ආදරේ හින්දානේ විඳවන්නේ ඔය විදිහට. දැන් මට කියනෝකෝ ඔයාට කවුද ඕවා කිව්වේ කියලා? අයියම තමයි. අයියා රූම් එකට ගියාට පස්සේ මං ගියා රූම් එකට මොකද උනේ කියලා දැනගන්න. මං යනකොට කොට්ටෙත් බදන් අඬනවා. මං ඇහුවා මොකද උනේ කියලා. පොඩි එකෙක් වගේ මගේ උකුලේ ඔළුව තියන් අඬන තමයි ඔය ටික කිව්වේ. තාත්තගෙන් ගුටි කාපු එකටත් දුකයි පොරට. අනේ මන්දා ඉතින් මාමි කිව්වනේ ඔය සම්බන්ධය නවත්තන්න කියලා. සුදු අයියම තමයි හිතුවක්කාරකම් කරේ. ඔව් ඒකත් ඇත්ත තමයි. අයියා ගොඩක් ආදරේ කරලා කියලා හිතෙන්නේ නැද්ද අක්කේ? අනේ මන්දා ඉතින්. මේ අක්කා අපි දෙන්න මේකේ තියෙන ඒවා ගමුහලු අර බලනවාකෝ චොක්ලට් කූට දෙකක්ම තියෙනවා. මෙන්න මේ කේක් එකත් ගමු. කේක් එක නම් රසපාටයි අක්කා. අර යකා වැරදිලා හරි ආවොත් මේවා සේරම විසි කරයි. ඊට කලින් ඉක්මන් කරමු අක්කා. මම මේක තියලා එන්නම්. ඔයාට පුළුවන් ද අක්කා ඔය එල්ලලා තියෙන ඒවා අයින් කරන්න? දෝනි ගෙට ගියේ කේක් එක තියලා එන්නම් කියලා. ඒ අතරේ මං එල්ලලා තිබුණ ඒවා ගලවලා දැම්මා. ඊළඟ කොටසින් හමු වෙමු ළමයි.